මේ බෑන්ඩ් අර්ධේ බබුඩිය වෙනවා. නෑ බං. බැලුවේ නෑ? How sad මචං. මේක බලන්න ඕනේ. අසයිතේ. සරිදු. ඕ බං. කොබන් මේ කම්පියුටර් මේ පෙන් එක පුතාගේද? පුතා මීට කලින් බෙල්ට් එකකින් කුටි කාලා තියෙනවා. නෑ වෙයි. So sad. පුතා බෙල්ට් එකකින් කුටි කණ්ඩ මොන. අසෙයිදී. සුදමන් මට වෙන වැඩ නැහැ කියලා හිතුවද? එහෙනම් කොහමද යන්කෝ කාංචන අනුරාධි කියන දන්නේ? මම දන්නවද ඒක? මේ නිපුන් ඇත්ත කියපන්. ඕන්නක නවත්තපන් බං මේ මූ එච්චර කිව්වේ නෑ කියනවනම් ඌ කියලා නෑනේ. අපිට පිස්සුද බං? නෑ නෑ මූ තමයි කිව්වේ. වෙන කවුරුත් ඔය අනුරාධි කියන දලන් හිටියේ නෑ. ඇත්ත කියපතෝ කිව්වනේ. මං කිව්වේ නෑ බං එකපාරක් කිව්වා විශ්වාස කරහන්කෝ. බලයන් බා යන්න. මට නම් තෝ සතපාකට සුවර නෑ. මූ තමයි කිව්වේ. මේ බලහන්කෝ මම මුට කොහොමද කියහන්කෝ කියන්න ඕනි තව තේරුම් ගන්න නෑනේ බං මූ. මේ මූ මෙච්චර කියන එකේ මූ කියලා නැතුව ඇති බං. තේරුම් ගනින්කෝ. නෑ නෑ මේ තමයි කිව්වේ. මම කිව්වේ නෑ ඔයි. හරි බැත්ත කියන්නෙම නෑනේ. එහෙනම් අම්මා පල්ලා ගියා. මොකක්? අම්මා පල්ලා අරකට කිව්වේ නෑ ගියා. අම්මා පල්ලා. හරිනේ දැන්? නෑ 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 එහෙම බෑ. අම්මා පල්ලා කාංචනාට අනුරාධි ගැන කිව්වේ නෑ කියා. අම්මා පල්ලා කාංචනාට අනුරාධි ගැන කිව්වේ නෑ. හරිද? මූ කියන්නේ. ඔය තියෙන්නේ දැන් අරනේ. අම්මා පල්ලා කිව්වා කියන්නේ ඇත්ත මචං ඈ. හරියට මචං. දැන් සුවර. මේ සෝරි මචං. එයා දැන්නට මුතු තියන්න එපා ඈ. අන්න නේ. මේ විමේෂ් උඹත් අම්මා පල්ලා කිව්වේ නෑ කියහන්. ඈ? ගිය ගමම්ම වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බ වුණා. ඒක හරිම රසයි. ඒකත් අපි බීලා චුටක් වෙලා මෙතන හිටියා. ඔයගොල්ලන්ට මේ අවට පේනවා ඇති. යෝ මගුල පැකේජ් එක ඉවරලානේ. අරු වෙනවා යුවා නේද? කොහෙද දන්නේ? කෝල් එකක් ගහන්න. හෙලෝ කියපන්. ඔබ කොහෙද ඉන්නේ බං? මම මේ උඹලා ගෙදර එන ගමන් බා. කඩේ ගාව. ආ කඩේ ගාවද? මේ ඔහොම කඩේට ගිහිල්ලා මට රීලෝඩ් එකක් දානවකෝ. කීයක්ද? 1500ක් බං. 1500ක් නම් මේ ගානට 1500ක් බන් තියෙන්නේ. හරි හරි බං මං ආපු ගමන් සල්ලි දෙන්නම්. හා හරි හරි එහෙනම්. මේ අයියේ මෙන්න මේ නම්බරේට මේ 1500 රීලෝඩ් කරන්න ඕන. මේ විමේෂ් ගාන සද්ද විතර. ආ රීලෝඩ් එක වැටුණා? අඩ ඔව් බං thank you ඈ. thank you. හරි හරි බා. ඔක මොකද්ද? යකෝ මුට 1500 රීලෝඩ් එකක් දාගත්තා කියලා මතකවත් නෑ. වටේම තේ වතු තියෙන්නේ. ඉල්ලන්නත් බෑ හරිනේ. ඉල්ලුවත් එහෙම මූ මං ගැන මොනවා හිතයිද දන්නේ. ආපෝ දෙන්නම් බං මේ සල්ලි. සල්ලි දැකලා නෑ වගේනේ. ආ උඹ 1500. කොහොම පුදුම ලෝභෙන්නේ බං. අම්බෝ ඉල්ලන්න නම් හොඳ නෑ විලි ලැජ්ජාය බෑ. නිකන් වචනයක් දාලා බලමු. මේ විමේෂ් මේ රීලෝඩ් එක හරියට වැහලාද බං? ආ ඔව් බං වැටිලා. ඇයි මං උඹට කිව්වේ? මේ දැන් පැකේජ් හරි ගණන් නේද බං? ඔව් බං අද තියෙන ගාන නෙමෙයිනේ හෙට. මේ මාත් ඔය 1500 පැකේජ් එක දාගත්තා නම් හරි නේද බං? ආ ඔව් බත් දාගනි. මේ විමේෂ් මම යනවා බං. ආ උඹ යනවද? හරි හරි බං එහෙනම්. මේ මං එන අර රීලෝඩ් එක දාපු කඩේ ගාවින් ගෙදර යනවා. ආ හරි බං හරි. එන යනවා. එලගිරි. ගියා. හරි බං. මම යනවා එහෙනම්. හරි එලගිරි. අතර වෙනවා. යන්න අවුලන්න. මේ යකෝ මෙච්චර මේ තටම කියන්නේ මගේ රුපියල් 1500 දීපන් කියලා. තෝ දෙන්නම් කියපු ඉඳන් මම රීලෝඩ් එක දැම්මේ. මාත් මේ තිබ්බට දැම්ම නෙවෙයිනේ. මං දන්න ඔබට අමතක වෙලා තියෙන්නේ කියලා. ඒ උනාට දෙනවා කිව්වනම් දීපන්. උන මල කරදරයක්ද මම මේක ඇඟිල්ලෙන් යනන්නේ කියන්න ඕනේ. ඔබ දෙනවා කියන පොරොන්දු වුණා දීපන් ඒක. මම මේ සල්ලි තියනවා ඉන්නවනේ සල්ලි දීපන් ඕමඩ එක දානවා. චමිදු. චමිදු. ඔව්. මොනවද බං උඹ ඉතර කල්පනා කරන්නේ? නෑ මම මුකුත් නෑ. මම යනවා. හරි
මේ චමිදු ඔව් මේ මට මොන හරි අමතක වුණාද? නෑනේ. මේ හිටත් වරෙන් ඈ. मेरे तो एल लग गए යමි. ඔන්න පොඩ්ඩෝ මිදා. පල්ලි. ඔයි. පල්ලි බව දන්නවද? එහෙම ලොකු මීටරයක් නෑ දැකලා ඇති අනිවාර්යෙන්. පල්ලි වගේ Facebook එකේ ඉන්නවනේ. Facebook එකේ නම් ඇති මං සෝෂල් මීඩියා වල හොඳ ඇක්ටිව්. බොත ඔය මං හොය හිටියේ. ඇයි ගහන්නේ Facebook එකේ තෝ හැම මගුලටම @highlight එකක් මෙන්ෂන් කරනවා. ඒ මෙන්ෂන් කරනම ඇවිල්ලා බල ඉන්න අපිට වෙන වැඩ නැහැ කියලා හිතුවද? ඈ? යකෝ කීපාරක් රැවටුනවද? තෝ මෙන්ෂන් කරලා කියලා. ඇවිල්ලා බැලුවහම තෝ මේ එක මගුල් වලට මෙන්ෂන් කරලා තියෙනවා. වැඩ කරලා තියෙක රෙද් දක්වන්නේ නැහැ. යකෝ අරුට ගැහුවේ නෑ බං එයාකට හම්බෙන හැම පෝස්ට් එකකටම @highlight එකක් මෙන්ෂන් කරනවා. දුන්න දෙක. මේ හුද මාත්ව කව අහු වෙනකන් හිටියේ මාත්ව කව අහු වෙනකන් තාම හිටියේ උල්ලක් කරදරේ මේ හැබැයි අපිට අරුට ගහන්න නැතුව අන්ෆ්‍රෙන්ඩ් කරලා දාන්නත් තිබ්බනේ විදුලියසේ යලි ඇවිදින් මට පිටුපා නුඹ ගියදා මට දැනුණා සඳ අහසේ නෑ